අද නම් මුර්ගහාමිට ගොඩාක් සතුටු දවසක්. අද නම් මගේ වාසනාවද කොහෙද? වලස්සාමිටත් කතා කරන්න ඕනි රෑ කෑමට. ගහකට මුවා වෙලා බලාගෙන හිටපු හිවල්ලාට මේ කතාව ඇහුණා. කුකුල දෙන්නෙක් වැඩි නැත් ඇත්තටම. අද නම් මුර්ගහාමිට ජය මගේ නේද? බලමුකෝ මට නොදෙක්ක නැටි. මේ කතාව ඇහුණ මුර්ගහාමි පයි මං කළා ගෙදර ගියා. කොහොම හරි මේ කිකිල දෙන හොරකම් කරනවා කියලා හිවල්හාමි හිතාගත්තා. ගෙදර ආපු ගමන්ම මුර්ගහාමි එක්ක කිකිලයක්ව මරන්න හදනකොටම කිකිලියෝ දෙන්නම පැනලා යන්න හැදුවා. මුර්ගහාමි කොහොම හරි ආයෙත් ඒ දෙන්නම අල්ලගත්තා. හොඳ සුවඳක් එනවා. වලස්සාමි නම් බොහොම කැමති වෙයි මේකට. මුර්ගහාමි සුප් එක හැදෙනකන් වලස්සාමිට ආරාධනා කරන්න ගෙදරින් පිටත් වුණා. කොහොම ඉන්නවද? දැන් තමයි හොඳම වෙලාව. මුර්ගහාමි ගෙදරින් පිටත් වෙලා යනවා දැකපු හිවල්ලාමි හිමීට මුර්ගහාමිගේ ගේ ඇතුළට ඇතුළු වුණා. වලස්සාමි මම මේ ආවේ අද රෑ කෑමට අපේ ගෙදරට ආරාධනා කරන්න. බොහොම හොඳයි බොහොම හොඳයි. ඔන්න ඉතින් හිවල්ලාමි මුර්ගහාමිගේ ලිපුණේ තියෙන භාජනය උස්සලා බැලුවා. අම්මෝ මේකේ සුවඳ හරිම රස පාටයි. හිවල්ලාමි සුප් එකෙන් කුකුලෙක් එළියට අරගෙන කන්න පටන් ගත්තා. පුදුම රසක් තියෙන්නේ. මොනවා මුර්ගහාමි නේද? ඉක්මනට හැංගෙන්න ඕනි. අර තියෙන පෙට්ටියක් ඒක ශ්‍රවත් රින්ග කමු. තව දර ටිකක් දැම්ම නම් හොඳයි වගේ. තවත් දර ටිකක් කපාගෙන මුර්ගහාමි පිහිනුවත් කරන්න එළියට ගියා. ඔය අතර හැංගලා හිටපු හිවල්ලාමි පෙට්ටියෙන් එළියට ඇවිල්ලා ඉතින් කුකුලවත් අරගෙන පැනලා දිව්වා. නානා වයින් බෝතලයක් අරගෙන මම යනවා. වලස්සාමි සින්දුකුත් කියකින් මුර්ගහාමිගේ ගෙදර යන්න පිටත් වුණා. වලස්සාමි සින්දුකුත් කියනවා කැලේ ගහකට මුවා වෙලා හිටපු හිවල්ලාමි දැක්කා. අනේ මට උදව් කරන්න වලස්සාමි. බලන්න කර මුර්ගහාමි මට රැකෙන්න දෙන්න කියලා මොනවද මේ ඇත්තද කියන්නේ? මේක අපු වලස්සාමි ඇත්තද කියලා බලන්නත් එක්ක මුර්ගහාමිගේ ගේ ළඟට ගිහින් උරින් බලාගෙන හිටියා. වලස්සාමි දැක්ක මුර්ගහාමි පිහිය මොහත් කර කර ඉන්නවා. කතාව ඇත්ත කියලා හිතන වලස්සාමිට එතනම කලන්ත හැදලා වැටුණා. ටික වෙලාවකට පස්සේ නැගිටපු වලස්සාමි පණ එපා කියලා දුවන්න ගත්තා. තමන්ගේ බොරු කතාවට රැවටිච්ච වලස්සාමි දැකපු හිවල්ලාමෙන් නම් පොදටම හිනා. වලස්සාමි දාලා ගියන් දීපු වයින් බෝතලේ එක උගුරට බීලා දැම්මා. මුර්ගහාමි මං දැක්ක ඔයගේ කුස්සිය පැත්තේ දම් මොනවද උස්සගෙන දුවනා වලස්සාමි. මුර්ගහාමිට මතක් වුණා ලිපේ දීපු සුප් එළිය. ඔහු ගෙන් එක ඇරලා බැලුවා. ඕනවා. අද මං හොඳ පාඩමක් උගන්වනවා වලස්සාමිට. ඔහොම නවතිනවා. අද නම් මගේ බේරෙන්න බෑ. ඔහොම නවතිනවා. ඔය මාව රැවට්ටුවා. මං කියන දේ අහන්න. ඔය මට එන්න කියලා මාව මරන්න නේද හැදුවේ? මට හිවල්ලාමි සේරම කිව්වා. හිවල්ලාමි නම් අපි දෙන්නම රැවට්ටුවා. අන්තිමට දෙන්නම තේරුණා හිවල්ලාමි තමයි මේ සේරම කරේ කියලා.